වර්ෂාවේ අඩුවීමත් සමග ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට නියම් තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතී. ජූලි මාසයේ පළමු භාගයේදී ශ්‍රී ලංකාවට ලැබිය යුතු සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 21ක් වුවද ලැබී තිබුණේ මිලිමීටර් 6ක වර්ෂාපතනයක් පමණයි. වර්ෂාපතනයේ සිදුව ඇති මෙම අසාමාන්‍ය අඩුවීම බස්නාහිර පළාතට හැර සෙසු පළාත්වලට නියම් තත්ත්වයක් ඇතිවන බවට සලකුණු පෙන්නුම් කරයි. නවතම කාලගුණ තොරතුරු සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඉදිරි සතියේදී බස්නාහිර පළාතට සතියට මිලිමීටර් 55-65 අතර වූ වැසි ඇති වේ. නැගෙනහිර ඌව සහ දකුණු පළාත්වල සාමාන්‍යයෙන් වඩා වැඩි උෂ්ණත්වයන් වාර්තා වන අතර උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 සිට 36 තෙක් ළඟා වනු ඇත. ජූලි 16 සිට 22 කාලය තුල ශ්‍රී ලංකාවට සුළං හමන්නේ වයඹ දෙසින්. සුළඟේ වේගය තප්පරයට මීටර් 10ත් 20ත් අතර අගයන් දක්වා ළඟා වේ. පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික වර්ෂාපතනය මිලිමීටර් 0.6කි. ශ්‍රී ලංකාවේ ජල පෝෂක ප්‍රදේශවල සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 6ක් ලෙස වාර්තා විය. ජූලි 7 සිට 13 කාලය තුල ශ්‍රී ලංකාවට සුළං හමන ලද්දේ වයඹ දෙසිනි. සුළඟේ වේගය වාර්තා වූයේ තප්පරයට මීටර් 10ත් 15ත් අතරයි. ජූලි 16 සිට 22 කාලය තුල සුළඟ වයඹ දෙසින් පැමිණෙනු ඇති බවට පුරෝකථනය කර ඇත. සුළඟේ වේගය තප්පරයට මීටර් 10ත් 20ත් අතර වනු ඇත. උපරිම භූමි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.1කි. වැඩිම උෂ්ණත්වය නැගෙනහිරින්ද දෙවන සහ තෙවන වැඩිම උෂ්ණත්ව දකුණු සහ උතුරු ප්‍රදේශවලින්ද වාර්තා විය. දකුණු වෙරළ තීරය ආශ්‍රිතව සාමාන්‍ය උෂ්ණත්ව තත්ත්වයන්ද නැගෙනහිර බස්නාහිර සහ නීතිත දිග වෙරළ තීරයන් ආශ්‍රිතව සාමාන්‍යයන්ට වඩා වැඩි උෂ්ණත්ව වගයන්ද වාර්තා විනි. ජූලි 15 සිට 21 දක්වා ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා සතියට මිලිමීටර් 55-65 අතර වූ වැසිද වයඹ, මධ්‍යම, සබරගමු පළාත් සහ ගාල්ල, මාතර, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක සඳහා සතියට මිලිමීටර් 35-55 අතර වූ වැසිද උතුරු මැද ඌව පළාත් සහ මන්නාරම, මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්ක සඳහා සතියට මිලිමීටර් 25-35 අතර වූ වැසිද ඇතිවන බවට පුරෝකථනය කර ඇත. ජූලි 22 සිට 28 දක්වා බස්නාහිර, සබරගමු පළාත් සහ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා සතියට මිලිමීටර් 35-25 අතර වූ වැසිද වයඹ, මධ්‍යම පළාත් සහ මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා සතියට මිලිමීටර් 25-35 අතර වූ වැසිද උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත් සඳහා සතියට මිලිමීටර් 0.15 අතර වූ වැසිද ඇතිවන බවට පුරෝකථනය කර ඇත. අප ඉන්දියානු සාගර දූපත් සහ එහි වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වන රටවල් 4ක ලියාපදිංචි සංවිධාන 7ක සම්මේලනයකි. අපගේ සහයෝගිතාකරුවන් වන්නේ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනය, කොලොම්බියානු දේශගුණික විද්‍යා පාසල සහ ජල මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය. නවතම කාලගුණ තොරතුරු සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.